මේ අගින් මාත් එක්ක තරහා වෙලා. එයා ආයේ මාත් එක්ක කතා කරන්න ඇල්ලු. හරි හරි අඬන්න එපා පුතා. කෝකෝ ළඟට එන්න. මචං උඹ කොයි කෙල්ලෙක් එක්කවත් යාළු වෙන්න එපා හොඳද? ඇයි බං? නිකමට හිතන් ඒකෙන් උඹව දාලා ගියොත් ඒක උඹට දරා ගන්න පුළුවන්ද? අනේ උඹ පාඩුවේ හිටපන්. මං දැන් හැම දෙයකටම හුරු වෙලා ඉන්නේ. අම්මේ කිටීට සනීප නැද්ද කොයිද? මට හරි බයයි. අර බලන්න මෙන්නත්. ඌට මොකුත් කියන්න ගාගම පොඩි දෙයටත් අඬනවා. ඇයි අම්මේ මට මෙහෙම කරන්නේ? මට වා නැතු ඉන්න බෑ. මට බෑ. ඔයාගේ අම්මට හැදලා තියෙන බ්ලඩ් කැන්සර් එකක්. සමාව වෙන්න. ඔයාගේ අම්මව බේර ගන්න අමාරුයි. අද දවසින් පස්සේ හෙට ජීවිතුන් අතර ඉන්නේ නෑ. ඔයා මාව දාලා යනවනේ. මට දරා ගන්න බෑ. ඔයාට කලින් මං යනවා. අම්මේ ඔයාගේ පුතා හරි සංවේදී. පොඩි දෙයක් වුණත් එයාට දරා ගන්න බෑ. මොකෝ උඹලා මගේ පුතා ටිකට් මැච් එකට යන්න කතා කරේ නැත්තේ? ආන් දැන් කාමරේට වෙලා අඬ ඉන්නවා. පව්වනේ එයා. එයාව හැම දෙයකටම උරු කරන්නේ.